ඔයාට දෙයක් කියන්න විශ්වාසවන්ත කෙනෙක් නැද්ද? අයියෝ දුක් වෙන්න එපා. ඉතින් මම මේ කියන දේත් පොඩ්ඩක් අහලා බලන්නකෝ තව කෙනෙක්ට දෙයක් කියන්න කලින්. අද කාලේ අපි කෙනෙක්ට දෙයක් කියන්න කලින් 100 පාරක් විතර හිතන්න ඕනේ නේද? මොකද ඒ කෙනාව ඔයාට විශ්වාසවන්ත වුණාට ඒ කෙනාට විශ්වාසවන්ත කෙනෙක් ඉන්න පුළුවන්. අපි උදාහරණයක් අරගෙනම බලමුකෝ. ඒ කියන ඔයාගේ යාළුවා තමයි B. B ගේ යාළුවා ඔයා නොවෙන්න පුළුවන්. C වෙන්න පුළුවන්. B කියනවා Cට. C ගේ යාළුවා B නොවෙන්න පුළුවන්. C කියනවා Dට. ඊට පස්සේ ඕක හැමෝම අතර පැතිරෙනවා. ඒක ඔයා දන්නේ නෑ. ඔයා හිතන්නේ මං කිව්වේ Bට විතරයි කියලා. ඒ වුණාට අන්තිමේදී ඔයාගේ ප්‍රශ්නය හැමෝම දන්නවා. ඉතින් ඒ වගේ දෙයක් වෙනවට වඩා හොඳ නැද්ද? ඔයාගේ ප්‍රශ්නේ ඔයාම විසඳගන්න එක. ගන්න කොලයක්, ගන්න පෑනක්, ලියන්න. ඔයාගේ හිතේ තියෙන හැම දේම ඔයාට ඇති කියලා හිතන තරම් වෙනකන් ලියන්න. අන්තිමට ඔයාට හිතෙනවා නම් ඔයා ලියපු කොලේ ඔයා ළඟ තියාගන්න එක සුදුසු නෑ කියලා පුච්චලා දාන්න. මම මේ කියපු දේ කරලා බලන්නකෝ.